ගෙවුණු 18 වැනිදා අහන්න ලැබුණු රටම කම්පා කළ සිදුවීම තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මේරිකම මහනුවර කොටසේ සිදු මාරකරිය අනතුර. මෙම අනතුරෙන් කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගුණේන්ද්‍ර ග්‍රන්ථ මහතා සේම ඔහුගේ බිරිඳ සතීෂා නිලන්ති මහත්මියද ඇයගේ එකම සහෝදරයා වූ රවිඳු තීක්ෂණද ජීවිතක්ෂයට පත් වුණා. මේ මරණ ගැන සිදු අනතුර ගැන කෙරෙන කතාබහ තවම නිමව නැහැ. ඊට ප්‍රධානම හේතුව කතිකාචාර්ය ගුණේන්ද්‍ර ග්‍රන්ථ සහ ඔහුගේ බිරිඳ සතීෂා නිලන්තිගේ අභාවයන් එක්ක තනි වුණු 6-4ක් නොතේරෙන පුංචි පැටව් තිදෙනා. මේ නිවුන් දරුවන් ගැන සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් පළවන අන්දම දකින්නට ලැබුණා. ඒ ආකාර සටහන් වලට මියගිය සතීෂා නිලන්ති මහත්මියගේ බාප්පා වන ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විශ්‍රාමික නිලධාරියෙකු වන අයි.ඩී. පද්මසිරි මහතා මෙලෙස පිළිතුරක් ලබා දී තිබුණා. මේ බිහිසුණු මාරක අනතුරින් මියගොස් සිටින්නේ මගේ අයියාගේ දියණියයි. මෙම අනතුර ගැන ඇතැම් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා. ඒවා අපි හෙලා දකිනවා. එම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මේ නිවුන් දරුවන් තිදෙනා ගැන විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා. මේ දරුවන් අපිට බරක් නැහැ. එම දරුවන් තිදෙනා මගේ අක්කගේ දුව ළඟ සිටිනවා. එම දරුවන්ට තවම බහ තේරෙන්නේ නැහැ. නමුත් දරුවන්ට බහ තේරෙන විට ඔවුන් අම්මා තාත්තා කියන්නේ කාටද? මේ අනතුරින් රටක් වටින මිනිස් ජීවිත 3ක් රටට අහිමි වුණා. එම දරුවන් රාත්‍රියේ නිින්දෙන් අවදි වුණාම අම්මා තාත්තා ඉන්නවද කියලා බලන බවක් අපට දැනෙනවා. ඒ වෙලාවට අපට ඇතිවන දුක දරා ගන්නට බැහැ.